ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. කාර්යාලයක් යනු කුමක්දැයි හඳුන්වන්න. තොරතුරු රැස් කර තබා ගන්නා, විශ්ලේෂණය කරන, ගබඩා කරන අවශ්‍ය අවස්ථාවන්හි අවශ්‍ය අයට යවනු ලබන ස්ථානයක් තමයි කාර්යාලයක් කියලා කියන්නේ. කාර්යාල ක්‍රමයක් යනුවෙන් කුමක්දැයි හඳුන්වන්න. යම් සංවිධානයක අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම සඳහා කලින් සැලසුම් කරන ලද එකිනෙක හා සම්බන්ධ එකිනෙක මත යැපෙන කාර්ය අවස්ථා කිහිපයකින් සම්බන්ධිත ක්‍රියාපද්ධතියක් තමයි කාර්යාල ක්‍රමයක් කියන්නේ. කාර්යාල ක්‍රමයක කුඩාම පියවර වෙන්නේ වැඩ පියවර. කාර්ය පටිපාටියක් කියන්න හඳුන්වන්න. කාර්යාලයක් තුළ කිසියම් විෂයකට අදාළ කටයුතු කරගෙන යාමේදී එය නිම කිරීමට පියවර කීපයකින් කටයුතු කිරීමට සිදුවේ. එසේ කිසියම් කාර්යයක් කළ යුතු නිශ්චිත ක්‍රියා අනුපිළිවෙල දැක්වෙන සටහන ලියවිල්ල කාර්ය පටිපාටියක් වේ. රජයේ කාර්යාවල භාවිතා වන කාර්ය පටිපාටි තුනක් සඳහන් කරන බඳවා ගැනීමේ පටිපාටිය, උසස් කිරීමේ පටිපාටිය, ගෙවීම් පටිපාටිය හා විනය කාර්ය පටිපාටිය.